දෙදහස් 25 ජාතික රණවිරු දින සමරු මුලදී ප්‍රධාන ආරාධිත තාලේ සැබවිනි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති හා සන්නද්ධ සේවා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමනි මේ අභිමානවත් උළෙල ආමන්ත්‍රණය කරන්නට ඔබතුමන්ට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. தற்போது 2025ஆம் ஆண்டின் இப்பெருமைமிகு தேசிய படைவீரர்கள் தினம் தொடர்பில் உரையாற்ற பிரதம அதிதியாக வருகை தந்துள்ள இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் கௌரவ ஜனாதிபதி முப்படைகளின் தளபதி அனுரகுமார திசாநாயக்க அவர்களை மரியாதையுடன் அழைத்து நிற்கின்றோம். It is our honor to invite the Honorable President of the Democratic Socialist Republic of Sri Lanka and the Commander-in-Chief of the Armed Forces, Anurakkumara Dissanayaka, to address the ceremony. ගෞරවනීය ආමන්ත්‍රණ වහන්සේලාගේ මවුලවිතුමන්ලගේ කුරුක්කල්තුමන්ලගේ පියතුමන්ලගේ අවසරය මෙම අවස්ථාවට සම්බන්ධ වී සිටින ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය හිටපු නැගෙනහිර ආඥාපති මේ ජනරල් අරුණ ජයසේකර මැතිතුමනි ආරක්ෂක සමාත්‍යංශ ලේකම් ධූරතරණ වයිසයා මාෂල් සම්පත් උයකොන්ත මැතිතුමනි ඒ වගේම එම විශේෂ සමරුම් අවස්ථාවට සහභාගී වී සිටින එදා යුද්ධය අවසන් කිරීම සඳහා දරන පියවරේදී මහත් වෙහෙසක් මහත් නායකත්වය සැපයූ ත්‍රිවිධ හමුදාවේ නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මැතිතුමනි Admiral of the Field වසන්ත කරන්නාගොඩ මැතිතුමනි Marshal of the Air Force රොෂාන් ගුණතිලක මැතිතුමනි හමුදාපතිවරුනි සියලු නිලධාරීන් සහ සිසු නිලයන්ගෙන් අවසරයි සම්භාවනීය අමුත්තනි සහෝදරවරුනි සහෝදරීනි දශක ගණනාවක් අපේ රට යුද්ධයකට පැටලිලා තිබුණා. යුද්ධය අපේ රටට අපේ රටේ ජනතාවට විශාල විනාශයක් ගෙන දුන්නා. එම යුද්ධය මීට වසර ගණනාවකට පසුව අවසන් කිරීමට අපට හැකියාව ලැබුණා. අන්නෙම යුද්ධය අවසන් කිරීමේදී ජීවිත පරිත්‍යාග කරපු අපේ හමුදාවේ නිලධාරීන් සොල්දාදුවන් අද අපි සමරනවා. යතින් අද ඉතාමත් වැදගත් ඓතිහාසික දිනයක්. ඒ වගේම මම හිතනවා අද මේ සැමරුම ඒ ප්‍රාර්ථනාවන් සහිතව අපේ ඓතිහාසික යුද්ධය අවසන් කිරීමේ සැමරුමක් වගේම මා හිතනවා යලි අපේ රටේ යුද්ධයක් ඇති වීම වැළැක්වීම සඳහා සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලි සියලු ජනතාවන් එක රටක් තුළ සමගියෙන් සහෝදරත්වයෙන් මේ රට ගොඩනැගීම සඳහා පොරබදන මොහොතක්. මා හිතනවා මේ පැති දෙකෙන්ම මේ අවස්ථාව වැදගත් වෙනවා. අප දන්නවා මේ යුද්ධය අවසන් කිරීම සඳහා අපේ සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් ජීවිතය පරිත්‍යාග කරා. මේ පෝරු පිරෙන්න ඔබේ නම් ගහලා තිබෙනවා. මේ පෝරු වලින් පෙන්눔 කරන්නේ මේ යුද්ධය අවසන් කිරීම සඳහා ඔවුන් පෙන්눔 කරලද කැපවීමේ මහත් ව්‍යායාමයේ ප්‍රතිඵල. ඒ වගේම විශාල ප්‍රමාණයක් සදාකාල ලෙස ආබාධිත බවට පත් වුණා. අද අපි අතර සෙල්ලම් කරමින් අප අතර ජීවත් වෙමින් සිටිය යුතු විශාල පිරිසක් ජීවිතය මේ යුද්ධය අවසන් කිරීම සඳහා පරිත්‍යාග කරා.
ඇස් ශරීර අවයව සියල්ල පරිත්‍යාග කොට තිබෙනවා. එපමණක් නොව ඔබේ ඥාතීන්, ඔබේ මිතුරන්, ඔබේ දෙමව්පියන්, ඔබේ බිරිඳවරුන්, ස්වාමියන් මේ ආදී සියලු දෙනා මේ යුද්ධය අවසන් කිරීම සඳහා දරන මහා වේසීදී විශාල කැපකිරීමක් කරන අය. මා හිතනවා රටක් ජාතියක් ලෙස අපි හැමදාම ඔවුන් අපි අනුස්මරණය කළ යුතුයි. අපි තුළ සිත බගත යුතුයි. ඒ රට හැමදාමත් ඔවුන්ට ණයගැති. ඒ පිළිබඳව ඉතාමත් භක්තිමත් බැඳීමක් ඔවුන් සාපතර තිබෙනවා. හැබැයි අපි කවර දිශාවටද යා යුතු වන්නේ? යුද්ධය කියන වචනේට තිබෙන්නේ යුද්ධය කියන එකම පමණයි කියලා මා හිතනවා. යුද්ධ විශාල ඛේද වාචකයක්. යුද්ධ විශාල විනාශයක්. මා දන්නා මටත් වඩා වැඩියෙන් මේ යුද්ධයේදී සක්‍රියව එම යුද්ධ බිමේ සටන් කරපු ඔබ දන්නවා යුද්ධය මොන තරම් ඛේද වාචකයක්ද? යුද්ධය මොන තරම් විනාශකාරීද කියන එක ඔබ දන්නවා. හැබැයි මේ සටන් කරනද කිසිවෙක් යුද්ධ කරේ යුද්ධ අපේක්ෂාවෙන් නෙවෙයි. ඒ හැම දිනම යුද්ධ කරේ සාමය අපේක්ෂාවෙන්. එයි යුද්ධ මොන තරම් ඛේද වාචකයක්ද? අද අපේ මව්බිම උතුර දකුණ වේදකින් තොරව මේ යුද්ධයේ විනාශී මේ යුද්ධයේ ඛේද වාචකී නටබුන් විශාල ප්‍රමාණයකින් ගොඩනැගිලා තිබෙනවා. අපි දැකලා තිබෙනවා. පියවරු අහිමි වූ දරුවන් අහිමි වූ දෙමව්පියන්, ස්වාමියන් අහිමි වූ බිරින්දෑවරුන්, ඥාතීන් මිතුරන් අහිමි වූ අය මේ මාතෘභූමියේ තාමත් සුසුම් හිලමින් ජීවත් වෙනවා. මා දකිනවා විතක මේ ලියා තිබෙන නමක අසල තමගේ පුතාගේ නම තිබෙනවාද? තමගේ ස්වාමියාගේ නම තිබෙනවාද? තමගේ දරුවාගේ නම තිබෙනවාද? තමගේ පියාගේ නම තිබෙනවාද කියලා ඇඟිලි තබමින් මේ නාම පූර්වේ නම් වේ. ඒ අපේ අම්මලාගේ, අපේ බිරින්දෑවරුන්ගේ, අපේ දරුවන්ගේ වේදනාවේ ප්‍රමාණය. ඔවුන් අභිමානයක් සහිතව එහෙත් වේදනාවෙන් තමගේ ඥාතීන් සොයනවා තාම. මේ විතරද? උතුරත් එහෙමයි. තමගේ දරුවා, තමගේ ස්වාමියා අහිමි වූ අය ඡායාරූපයක් පාරේ තබාගෙන තමගේ ස්වාමියා, තමගේ දරුවා පිළිබඳ විලාප දෙනවා. සෑම දෙමව්පියෙකුටම තමගේ දරුවා දරුවෙක් උනහපලුවට තමගේ දරුවා මැනිකක්. ඒකයි ඇත්ත. එහෙමනම් එවැනි විශාල ඛේද වාචකයකට මුහුණ දීපු මාතෘභූමියක් හැටියට වර්තමාන ජීවත් වෙන අපි වගකීම වන්නේ කුමක්ද? අපේ වගකීම වන්නේ යලි එවැනි පන්නේ යුද්ධයක් අපේ රට තුල ඇතිවීම වැළැක්වීම මේ මොහොතේ ජීවත් වෙන අපේ වගකීම. අපේ પરම්පරාව යුද්ධ කරගෙන තිබෙනවා. අපේ પરම්පරාව ගහගෙන තිබෙනවා. අපේ પરම්පරාවට සැකේ කෝපය වෛරය පැතිරලා තිබෙනවා. හැබැයි අපි අපේ දරුවන්ගේ પરම්පරාවට යුද්ධ නොකරන රටක්, ගැටුම් ඇති නොවන රටක්, සැකය, කෝපය, වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් අපි නිර්මාණය කළ යුතු නැද්ද? අපි ඉතිහාසයේ සිදුවීම් බවට පත් වෙන ඉඩ දීලා අත්හරිනවද? සිදුවීම්, යුද්ධ සිදුවීම්,
ජීවිත අහිමි වී සුදිවීම, බෝම්බ පිපිරවීම සිදුවීම ඒ විදිහට අපි අත්හරිනවද? නැහැ. මිනිසුන් යහපත් මිනිසුන් විදිහට අපි මොකද්ද කරන්න ඕන? සිදුවීම් වලින් පාඩම් ඉගෙනගෙන ඒවා අපි අත්දැකීම් බවට පරිවර්තනය කරගන්න ඕන. එහෙනම් අපිට මහා ඉතිහාසයක මා ඛේදවාචක සහිත ඉතිහාසයක් විසින් අපිට කියන්නේ කුමක්ද? මොකක්ද කියන්නේ? යලි එවැනි තත්ත්වයක් අපේ රටේ මාතෘ භූමිය තුල ඉටුවීමට ඉඩ නොතැබිය යුතුයි කියන හඬ තමයි ඒ අත්දැකීම් වලින් අපිට කියන්නේ. ඒ අත්දැකීම් වලින් අපිට පෙන්වන්නේ අපෙන් පසු අනෙක් එළගෙන පරම්පරාව යලි යුද ගැටුමකට යා යුතු කියා නොවේ. එම අත්දැකීම් වලින් අපිට පෙන්වන්නේ යුද්ධෙන්තර රාජ්‍යයක්. එම අත්දැකීම් වලින් අපිට පෙන්වන්නේ වෛරය, කෝපය, සැකේන්තර රාජ්‍ය අපි නිර්මාණය කරන්න ඕන. මම හිතනවා මේ යුද ස්මාරක ඉදිරිපිට අපි සිටගෙන ඔවුන්ට නිසි පරිදි ගෞරව ඉටු කරනවා කියන්නේ කුමක්ද? ඔවුන්ට නිසි පරිදි ගෞරව ඉටු කරනවා යනු යලි ගැටුමක්, වෛරයක් සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වය, ආදරය, සමගිය පිරි සමාජයක් නිර්මාණය කරන්න සූදානම් කියන පණිවිඩය අපි මේ ඉදිරිපිට තබා සපත කළ යුතුයි. විශේෂයෙන්ම මා ඉදිරිපිට ඉන්නවා තමගේ දෙපාය තබා විදින්න බැරි සොල්දාදුවන්. මා උදේ උන් බලන්න ගියා. දිගු කාලයක් සමහර 1996 සිට 96 සිට අවුරුදු 30කට ආසන්න කාලයක් ඇඳක පමණක් තමන්ගේ ජීවිතය ගත කරනවා. 1988 සිට කිව්වා. එන අවුරුදු 37කට වඩා වැඩි කාලයක් තමන්ගේ දෙපයින් නැගිටින්න බැරුව රෝද පිටුව කැළවෙලා ජීවත් වෙනවා. තමන්ගේ සිතුවිලි හඬ බවට පත් කරගන්න බැරුව කඳුළු පිරි දැසින් තමන්ගේ හැඟීම් අපිට පෙන්눔 කරනවා. මේක තමයි ඛේද වාචකය. අපි අවසන් කළ යුතු නැද්ද? අපි අනාගත පරම්පරාවට අපි බාර දිය යුතු වන්නේ සමගි සම්පන්න පිරි රාජ්‍යයක් නෙවෙයිද? එහෙත් මොකද සිදුවී තිබෙන්නේ අපේ රටට? විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම, බලය තර කර ගැනීම වෙනුවෙන් මේ යුද්ධ, මේ ගැටුම්, මේ ජාතිවාදී, මේ අන්තවාදී උපයෝග කරගෙන තිබෙනවා. මේ කිසිවක් ස්වභාවික ඇති වූවන් නොවේ. මායකට දීර්ඝ ලෙස පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේවා විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම සඳහා, බලය ආරක්ෂා කර ගැනීම සඳහා බල විසින් කරන ලද අපරාධ වසා ගැනීම සඳහා උපයෝග කරගෙන තිබෙන ඉතිහාසය ඒකයි. එහෙම නොවෙන්න ෆීල්ඩ් මාර්ෂල් අවුරුදු දෙකමාරකට වඩා වැඩි කාලයක් හිරේ ඉන්න හේතුවක් නැහැ. මොකද හිරේ මොන වරදක් කරාද? මා දන්නවා යවදී ඔව්සාමා ඊටමත් කිට්ටු ඇසුරු කරා. ඔස්ට්‍රේලියාවේ අවස්ථා ගණනාවකට හොත් එක කියලා පැය ගණන් සාකච්ඡාව හිටියා. කුමක්ද එතන තිබුණේ? එතන තිබුණේ බලය, නීතිය හෝ යුක්තිය නොවේ. තේරුම් ගන්න ඕන. ඒ විදිහටම තමයි ඉතිහාසය මේ ගැටුම්, මේ යුද්ධ බලය තහවුරු කර ගැනීම සඳහා, බලය ලබා ගැනීම සඳහා, බලය ශක්තිමත් කර ගැනීම සඳහා උපයෝග කරගෙන තිබෙනවා. ඒකේ වින්දිතයන් බවට උතුරේ දකුණේ අපේ දරුවෝ පත් වී තිබෙනවා. මම අදයිම රණවිරු සේවනයේ ජීවත් වෙන දරුවන්ගෙන් ඇහුවා උන් කොහෙද කියලා. සමහර අය මට හම්බුනේ වලපනේ, සමහර අය මොනරාගල, සමහර අය රිකිල්ල ගස්කඩ, සමහර අය අම්පාරේ. කවුද අපේ ගම්වල දරුවෝ මෙවැනි යුද්ධයක් ඇතිවීම සඳහා කිසිදු සාධකයක් නොසැපෙව්පු බලය ලබා ගන්න ඕන, බලය ආරක්ෂා කර ගන්න ඕන,
ජාතිවාදයේ අන්තවාදයේ වපුරපු නැති ඒ වෙනුවෙන් වැඩ නොකරපු අපේ ගම්වල අම්මලා තාත්තලාගේ දරුවෝ මිය ගියා. මේත් එහෙමයි ඒත් එහෙමයි. බලේ වෙන්නේ. ඉල බලන්න වැලිවැටි තුරේ මිය ගින් තියෙන සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවෝ බල පොරය. මේක තමයි අපිට කැඳවා තිබෙන විනාශය. එනිසා අපි හැම දෙනාම උස්සඳින් තේරුම් ගත යුතු තිබෙනවා යුද්ධය යනු ඛේදවාචකයක්. යුද්ධය යනු විනාශයක්. හැබැයි සමහර අය නැවත පරාජිත ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම් හිතනවා යුද්ධය යනු ආස්වාදයක්. යුද්ධ ආස්වාදයක් නෙවෙයි. යුද්ධය යනු මිහිරි අත්දැකීමක්. ඒ උන්ට පොදු සමාජයට එහෙම නෙවෙයි. එනිසා අපි මොකද්ද කළ යුතු වන්නේ? අපි තවදුරටත් බිය විය යුතුද මේ බුල් හඬට? අපි හැමදෙනාම එක විට නැගිට සාමය අවශ්‍යයි කියලා අපි හඬ නොනැගිය යුතුද? අපේ හදවත, අපේ ප්‍රකාශයන්, අපේ ප්‍රවේශය, අපේ වැඩ මේ සියල්ල අපි පිළිගස්සන්න ඕන සාමය වෙනුවෙන්. හැබැයි සාමය පාවාදීමේ ලකුණ බවට පත් වෙමින් තිබෙනවා. සංහිඳියාව පාවාදීම බවට පරිවර්තන කරමින් තිබෙනවා. නෑ. මිනිස්සු සමාජයක් හැටියට වර්ධනය වෙනකොට තවත් උස්සන්ඩින් අපි ගේන්න ඕනකම තිබෙන්නේ මානවවාදය, මනුස්සත්වය. අපේ රට තුළ පමණක් නෙවෙයි ලෝකෙ පුරා ඇති වී තිබෙන යුද ගැටුම් වලින් ලෝකෙට මොකක්ද අත්පත් කොට දී තිබෙන්නේ? ජයග්‍රහණද? නෑ, විනාශය. එනිසා මම හිතනවා අපි තිර අධිතනකින් වැඩ කළ යුතුයි සාමය වෙනුවෙන්. යුද්ධ ආස්වාදය, යුද්ධය තමන්ගේ බලය ලබා ගැනීම සඳහා, ආරක්ෂා කර ගැනීම සඳහා මහා ලේ ගංගාව බවට පත් කොට ඒ බීනා විඳින ආස්වාදයේ සතුට පිළිහිමි කළ යුතුයි. මේ වෙලාවේ වයින්තු අතේ තියාගෙන යුනිෆෝම් එකක් ඇඳගෙන නීතියට ගරු කරමින් හැම සෙබලාගෙම හැම නිලධාරියගේ අපේක්ෂාව තමන්ගේ අතේ තියෙන ගිනි අවිය කොයි මොහොතකවත් පාවිච්චි කිරීමට නොලැබේවයි කියලා ප්‍රාර්ථනා. ඒකයි ප්‍රාර්ථනේ. ඒකයි මානවවාදී ප්‍රාර්ථනේ. ඒකයි පොදු සමාජයේ ප්‍රාර්ථනේ විය යුතුවන්නේ. ඒත් ඉතාමත් කුඩා කණ්ඩායම් ඔවුන් නිරන්තරයෙන් කල්පනා කරමින් තිබෙනවා අත තිබෙන ගිනි අවිය කොයි මොහොතකාරී වස්තු කළ යුතුයි කියලා. නෑ. අපේ ස්ථාවරය වන්නේ ඔබ සතුව තිබෙන ගිනි අවිය තවත් මිනිසෙකුට එරෙහිව ඔහුගේ පපුවට තබා වෙඩි තැබීම සඳහා එසවීමට අවස්ථාවක් නොලැබෙන සමාජයක් නිර්මාණය විය යුතුයි. අපි බය නැතුව මේක කියන්න ඕන. කොරෝනාවට කිසි කෙනෙක් යටත් විය යුතු නැහැ. අපි යටත් වෙන්නේ සත්‍යයට. අපි යටත් වෙන්නේ මානවවාදයට. අපි යටත් වෙන්නේ මිනිසත්කමට. අපි කොරෝනාවට යටත් විය යුතු නැහැ. ඒ සමා හිතනවා අපිට ඉතිහාසය අත්දැකීම් බවට පත් කරගන්න නම් ඒ අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගත්තු ජනතාව බවට පරිවර්තන විය යුතුයි. අපි ඇත්තිතරම් ලේ හලලා තිබෙනවා. මේ මහ පොළොව තෙත්වෙනකන් ලේ හලපු ජාතියක් අපි. ගංගා රුධිරයෙන් ගලාගෙන යන තරමට ලේ හලුණු ජාතියක් අපි. අම්මලා තාත්තලාගේ දෙමෝපියගේ ඥාතීන්ගේ කඳුළු ගංගා පිරෙන තරම් කඳුළු හලපු ජාතියක් අපි. අපි යුද්ධයේ පීසුණුතම වේදනාවන්ට පීසුණුතම විනාශයන්ගේ අත්දැකීම් ලැබපු මිනිස්සු අපි. ඒවා අත්දැකීම් නම් යලි එවැනි තත්ත්වයක් අපේ රටේ ඇතිවීම වැළැක්විය යුතුයි. ඒ තමයි මේ යුද්ධය අදන්නම කලිනුත් කිව්වා කිසිවෙක් මේ යුද්ධය එළවෙන්නේ යුද්ධය වෙනුවෙන් නෙවෙයි. හැම කෙනාම අවිය අතට අරගෙන ඉදිරියට ගියේ සාමය වෙනුවෙන්. යුද්ධය වෙනුවෙන් යුද්ධ කරන්නේ නේ. යුද්ධ කරන්නේ සාමය වෙනුවෙන්. එහෙනම් අපිට තවත් දිගු ගමනක්
කියා යුතු තිබෙනවා. යුද්ධය අවසන් වීම ඒකේ ඊළඟ පියවර සාමය ස්ථාපිත කිරීම. එහෙම නැත්නම් අපි අර්ධ ජයග්‍රාහකයෝ පූර්ණ ජයග්‍රාහකයෝ නෙවෙයි. අපි පූර්ණ ජයග්‍රාහකයෝ බවට පත් වෙන්නේ හැකි වන්නේ මෙරටේ සාමය නිර්මාණය කිරීමෙන් පමණයි. එසා කෝරනාඩු වලට බිය නොවි අපි සාමය වෙනුවෙන් ගත හැකි හැම පියවරක්ම ගන්න ලැස්ති. මම අපි අදරාවෙන් හැම සොල්දාදුවෙක්ම හැම නිලධාරියෙකුම ඉල්ලා හිටින්නේ ඔබ හැම විටම අපේ රටේ සාමය වෙනුවෙන් වැඩි කරු පිරිසක්. ඔබ අනාගතයේ අපේ රටේ සාමය ස්ථාපිත කිරීම සඳහා වැඩ කරන පිරිසක් බවට පත් වෙන්න. අපේ අම්මලා තාත්තලාට මම කියන්නේ ඔබ ඔබගේ දරුවා බිරිඳවරු ඔබගේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කරා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවරුන් ඔබ ශ්‍රේෂ්ඨ බිරිඳවරුන් ඒ අවසන් ප්‍රතිඵල විය යුත්තේ කුමක්ද? ඔබගේ දරුවාට ඔබගේ ස්වාමියාට ඔබගේ මිතුරාට ඔබගේ ඥාතියට ඉටු කළ හැකි හොඳම සාධාරණත්වය වෙන්නේ අප සාමය ස්ථාපිත කිරීම. අපේ දරුවන්ට යලි යුද්ධයක් පිළිබඳ බියක් ඇති නොවන සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. මා දන්නවා ඉතාම දුෂ්කර ව්‍යායාමයක්. ඒත් අපි විසින් සාර්ථක කළ යුතු ව්‍යායාමයක්. උතුරේ දකුණේ මා මේ අවස්ථාවට සුදුසු නොවුනත් මම කියන්න කැමතියි. උතුරේ දකුණේ බලය වෙනුවෙන් මේ ජාතිවාදී නැවුරට හදාන්න පටන් අරන්. කිසිවක් නෙවෙයි බලය වෙනුවෙන්. සැබෑ මාතෘ භූමියේ නිදහස නම් අපිට යුද්ධය අවසන් කිරීමෙන් මාතෘ භූමියේ පූර්ණ නිදහස අපි අත්පත් කරගන්න සමත් වෙලා නැහැ. මාතෘ භූමියේ පූර්ණ නිදහස යන කුමක්ද? අද මේ වර්ෂාව පතිත වෙන්න පටන් ගන්නකොට අපිට බියජනක තත්ත්වයක් එනවා. නායාමට අවදානම් වූ කලාපයක ගෙවල් 4900ක් තිබෙනවා. එතරින් මොන කලාපේ නායාමකට ලක් වේවිද කියලා බයක් තියෙනවා. අපි නිදහස්ද? අද ලෝකේ කුමන තැනක හෝ කුඩා හෝ ගැටුමක් ඇති වුණොත් අපේ රටේ ආර්ථිකයට අපේ රටේ ජන ජීවිතයට මොනතරම් බලපෑමක් කරයිද කියලා අපිට බියක් තිබෙනවා. අපි නිදහස්ද? අපි ආර්ථික වශයෙන් බංකොලොත් වුණු රාජ්‍යයකට කොහෙද නිදහසක් තිබෙන්නේ? කොහෙද සූරිභාවයක් තිබෙන්නේ? අද අපි ආර්ථිකමය සූරිභාවය අයිමි කරගත්තු ජාතිය. කැත්ත. අපිට අපේම ආර්ථික තීරණ ගැනීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් නොමැති ජාතියක්. එසමේ මාතෘ භූමිය ලෝක ඉදිරිපිට අභිමානවත් රාජ්‍ය බවට පරිවර්තනය කරන්නම් මේ ආර්ථික පරිවර්තනය අපි අත්පත් කරගත යුතුයි. නීතිය විධානයේ ආධිපත්‍යය කුමන දුෂ්කරතා මත හරි මේ රාජ්‍ය ස්ථාපිත කළ යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකය ඉතාමත් ප්‍රශංසා මුඛයෙන් කතා කළ යුතුයි. අපේ රටේ අපරාධ කුඩු වසංගත වලින් තොර රාජ්‍යයක් අපි නිර්මාණය කළ යුතුයි. ගැටුම් නැති අවිශ්වාස නැති වෛරය නැති රාජ්‍යයක් අපි නිර්මාණය කළ යුතුයි. එතනම් තමයි අපිට මෞබිමේ පූර්ණ නිදහසක් මෞබිමේ ශක්තිමත් සූරිභාවයක් අපිට නිර්මාණය වෙන්නේ. එහෙම නැතුව සූරිභාවය හුදු කඩදාසිය ඇතුළේ තියෙන වාක්‍ය පමණක් බවට පත් නොවිය යුතුයි. ඒක මේ මාතෘ භූමියේ යථාර්ථය බවට පත් කරන්න ඕන. මා දන්න ඔබ අපි තාමත් වගකීමෙන් කියනවා. මේ මාතෘ භූමියට අපි අනුලංඝනීය ලෙස ප්‍රේම කරනවා. ඒක බිඳින්න බැරි ප්‍රේමයක්. ඒ වගේම මේ රටේ ජනතාවට අපි අනුලංඝනීය ලෙස ප්‍රේම කරනවා. අපිට තිබෙන වමනාව මේ මාතෘ භූමිය ලෝකේ උසස් මාතෘ භූමියට පරිවර්තනය කරන්න මේ ජනතාව ලෝකේ උසස් ජන ජීවිතයක් ගත කිරීම සඳහා ගොඩනැංවීම. ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකය සාමය සංහිඳියාව. ඒ නිසා මා හිතනවා මේ අවස්ථාවේදී අපි සාමය හා සංහිඳියාව වෙනුවෙන්
ගත හැකි හැම තීරණයක්ම නිර්භීතව ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ මෛත්‍රී පිට තියෙන ස්මාරකය එම ආකෘති නිර්මාණය කරේ අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේක මැතිතුමා බව ඔහුමට ප්‍රකාශ කළා. මේ ස්ථාවරත්වය ආරක්ෂාව අපේ දිවිතුන් සෙබළුන්ගේ අධ්‍යාත්මය උන්ගේ අභිමානය මේ සියල්ල මේ කුළුණ තුල කැටි වී තිබෙන බව ඔහුමට ප්‍රකාශ කළා. එනිසා මම හිතනවා අපි උන්ගේ අධ්‍යාත්මය උන්ගේ වීරිය උන්ගේ නිර්භීතභාවය උන්ගේ පරිත්‍යාගය අපි අපේ ජීවිතවලට කැටි කරගන්න ඕන. ඒ කුමක් වෙනුවෙන්ද? වඩා සුබවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් අවසාන වශයෙන් මේ යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළපු විරුවන්ට ඒ වගේම සදාකාලික සහභාගී බවට පත්වලා තිබෙන අපේ සොල්දාදුවන්ට අපි ඔබ හැමදාමත් අපේ හදවත් තුළ අනුස්මරණීය ලෙස සමරනවා. ඔබ විසින් පෙන්වා දෙන ලද කැපකිරීම, ඔබ විසින් පෙන්වා දෙන ලද පරිත්‍යාගය, ඔබ විසින් පෙන්වා දෙන ලද අප්‍රතිහත ධෛර්යය මේ රට ගොඩනැගීම සඳහා අපිට විශ්වාසය බවට පත් වේවි. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එක්ව නව සටනක් නව යුද්ධයක් දියත් කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරමි. මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.